පේරන්ටින් කියන්නේ ආර්ට් එකක්. එතකොට ඔයාගේ ළමයාව හදද්දී ඒ ළමයාට කොයි වෙලේද නෝ කියලා කියන්නත් ඕනේ කියන එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. කොයි වෙලෙත් හැම දෙයකටම හා හා කියලා ඒ ළමයාට අන්ලිමිටඩ් ඔප්ෂන්ස් දීලා හැදුවොත් එහෙම අනාගතයේදී සෙල්ෆ් කොන්ෆිඩන්ස් නැති ළමෙක් විදිහට තමයි ඒ ළමයා හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම යම්කිසි දෙයක් ඔයා අරන් දෙනවා. එහෙම නැත්නම් උදාහරණයක් ගෙදරදී කෑමක් හදනවා. සාමාන්‍යයෙන් ගෙදරදී සම්බෝලයි, බතුයි, පරිප්පුයි මොන හරි දෙයක් ගෙදරදී හදන කෑමක් හදලා තියෙද්දි ඒ ළමයා ඒක නිග්ලෙක්ට් කරනවා නම් ඒක එපා කියලා කියද්දි ඔයාට මේක කන්න බැයි නම් අපි ඔන්ලයින් ඕඩර් කරලා කමු. එහෙම නැත්නම් සොසේජ් එකක් අරන් දෙන්නම්. එහෙම නැත්නම් වෙන මොන හරි අරන් දෙන්නම්. බිස්කට් එකක් අරන් දෙන්නම් කියලා ඔප්ෂන්ස් ඔයා දිගටම දුන්නොත් එහෙම නෝ කියන්නේ නැතුව දිගටම ඔප්ෂන්ස් දුන්නොත් එහෙම ඒකට ඒ ළමයා හුරු වෙනවා. ඊට පස්සේ අනාගතයේදී ඒ ළමයාට අමාරු සිටුේෂන් වල හැන්ඩල් කරන්න අමාරු විදිහට තමයි ඒ ළමයා හැදෙන්නේ. එහෙම නැත්නම් ඒක පර්මිසිව් පේරන්ටින් එකක් විදිහට ළමයව දිගටම සතුටෙන් තියාගන්න තමයි මෙම දෙමව්පියෝ මේ විදිහට කරන්නේ. ඒ වගේම තමයි ඔතොරිටේටිව් පේරන්ටින් විදිහට ඒ ළමයාට කියලා දුන්නොත් එහෙම අපි මේ කෑම තමයි අද හදලා තියෙන්නේ. පරිප්පුයි, බතුයි, කොළ ಜಾති මේ සාමාන්‍ය කෑම තමයි තියෙන්නේ. අද මේක තමයි ඔයා කන්න ඕනේ. මමත් කෑවේ මේක තමයි. අපේ අම්මත් කෑවේ මේක තමයි. අපේ ආච්චි සීයලත් මේ කෑම කාලා තමයි ජීවත් වුනේ කියලා. ඒ ළමයාට නෝ කියලා ඔයා පැහැදිලිවම කියලා දුන්නොත් එහෙම එදා දවසේ ඒ ළමයා දුකින් ඉඳීවි. මේක තමයි හදලා තියෙන්නේ. මේක තමයි ඔයා කන්න ඕනේ. වෙන මොනවත් ඔන්ලයින් ඕඩර් කරලා කන්න බෑ. ඒතකොට මෙහෙම ඕඩර් එකක් දෙද්දී ඒ ළමයා ඒකට පිළිපදිනවා. එතකොට ඒ දවසේ කන්නේ නැතුව හිටියත් ඊළඟ දවසේ අනිවාර්යෙන් ඒ ළමයා කන්නම වෙනවා. එහෙම ඔතොරිටේටිව් විදිහට ඔයා පේරන්ටින් එක ඔයාගේ ළමයාව හදාගත්තොත් අනාගතයේදී ඕනම සිටුේෂන් එකකට මුහුණ දෙන්න පුළුවන් සෙල්ෆ් කොන්ෆිඩන්ස් තියෙන ළමයෙක් විදිහට තමයි ඒ ළමයා හැදෙන්නේ. එහෙම නැතුව පර්මිසිව් විදිහට අන්ලිමිටඩ් ඔප්ෂන්ස් ඒ ළමයාට දිගටම දීලා එයාගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් නැති ළමයෙක් විදිහට ඔයා හැදුවොත් එහෙම අනාගතයේදී ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි ළමයෙක් විදිහට තමයි ඒ ළමයා ඉන්නේ. ඒ නිසා ඔයාගේ ළමයාව හදද්දී ඔයාගේ ළමයාට නෝ කියලා කියන්නත් පුරුදු වෙන්න. ඒක ඔයාගේ ළමයාට කරන ලොකු උදව්වක් ආදරයෙන් කරන දෙයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.